හායි යාළුවනේ ඔයාලට කොහොමද බලන්න මේ කූඩුවේ ලස්සන. ඉතින් අපි බලමු මේ කූඩුව කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. මුලින්ම අපිට මේ වගේ අමුද්‍රව්‍ය ටිකක් ඕන වෙනවා. බලන්න ඔයාලා ගාව තියෙනවද කියලා. මෙන්න මේ ආකාරයට A4 කොලයක් අරගෙන එකත් එකට මැදින් බෙදා ගන්න. බෙදාගෙන පොඩි කොටසක් උඩින් ඉවත් කරලා අපි මේකත් පුංචි තීරු වලට බෙදා ගන්නවා. ඊට පස්සේ අපි මේවා පොඩි කොටස් වලට වෙන් කර ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි ඒක කොටස් කර ගන්නවා. ඊට කොටස් කරගත්තට පස්සේ මේ ආකාරයට තමයි පේන්නේ. අපි ඊළඟට වෙනත් කඩදාසිය අරගෙන ඒකේ උඩ කොටසේ මේ විදිහට ගම් ටිකක් ගා ගන්නවා. පෙර සූදානම් කරගත්ත කඩදාසියේ මත තියාගෙන අපි හොඳට අලව ගන්නවා. පසුව ඊළඟ කොනත් අපි මේ විදිහට ගම් ටිකක් ගාගෙන පොඩි කොටසක් තියෙන්නට ඇරලා තමයි මේක හොඳට අලව ගන්නෙ. ඔන්න ඔය විදිහට අලව ගන්නවා. ඊට පස්සේ ඉතුරු කොටස අපි මේ විදිහට පරිස්සමෙන් ඉවත් කර ගන්නවා. අපිට මේ කොටස ඕන වෙනවා. මේ විදිහට ඉවත් කරගත්තට පස්සේ මේ කොන් දෙක අල්ලලා අපි ස්ටේපල් කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහට අපි ස්ටේපල් කරගන්නවා දෙපැත්තෙන්ම. මේ විදිහට ස්ටේපල් කරගත්තට පස්සේ අපිට ඔන්න ඔය විදිහට කූඩුව දෙක ගන්න පුළුවන්. අපි ඉස්සරලා අයින් කරගත්තු පුංචි කඩදාසිය අරගෙන එක කොටස් දෙකකට මේ විදිහට කපාගෙන වෙන් කර ගන්නවා. ඊට පස්සේ ඒක වෙන් කරගත්තට පස්සේ අපි හදාගත්ත කූඩුවට තියලා අලව ගන්න ඕනේ. මේ විදිහට අලව ගත්තට පස්සේ අපේ අලංකාර කූඩුව නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපිට මේකට එල්ලන්න පොඩි පටි දෙකකුත් ඕනේ. ඊට පස්සේ මම අර තැඹිලි පාට කොලෙම්ම පොඩි කඩදාසියක් කපාගෙන ඒකේ පටි දෙකක් මේ විදිහට අලව ගන්නවා. මෙන්න මේ විදිහට තමයි අපේ ලස්සන කූඩුව නිර්මාණය වෙන්නේ. ඉතින් වෙසක් කාලෙට ඔයාලත් මේ වගේ ලස්සන කූඩුවක් හදලා බලන්නකෝ. ගිහින් එන්නම්. අලුත් රසවත් දෙයකින් නැවත හමු වෙනකන් අදට සමුගන්නම්.